Hi buon alone, ඔගොල්ලෝ එක්කදන්නේ ඔගොල්ලෝ මිලාක්ෂේ රුත්තාල ඔයාලා ගල්පන්න එක්ක. අද ඕනේ වෙන කන්නේ කට්. Camera ඕගේනේ. Hi guys, this auto vehicle so let's go to our video. ඉතින් guys මම අතුලට ගිහින් ඇතුලින්ම වැඩේ පටන් ගන්නම්. ඔයගොල්ලන්ට පෙන්නන්න මම මුලින්ම ස්ටාර්ට් කරන්න. ස්ටාර්ට් කරන්න කලින් කියන්න මේකට මල්ටි ෆන්ක්ෂන් හම්බෙලා නැහැ. ඔයගොල්ලන්ට පේනවා ඇති. 2002 කියන්නේ ගොඩක් පරණ අවුරුද්දක් නිසා ඒකට ඉතින් මල්ටි ෆන්ක්ෂන් හම්බෙන්න දෙයක්වත් නැහැ. සමහර ප්‍රොඩක්ට් වෙනවා මල්ටි ෆන්ක්ෂන් ස්ටීරින්ග් වීල් නැති මිල්ටරි වෙහිකල්ස් වෙනවා. ඊට මේක හෑන්ඩ් බ්‍රේක් තියෙන කකුලෙන් හෑන්ඩ් බ්‍රේක් කියන්නත් බෑ ඉතින් ෆුට් බ්‍රේක් ඉන්නවනේ කි. ඉතින් කරන්න දෙයක් නැහැ හෑන්ඩ් බ්‍රේක් කියලා කියන්නේ. ඒවා අපි පල්ලා ගැන කතා කරද්දි කරමු. මම මුලින්ම ස්ටාර්ට් කරන්න ඕල් වෙනන්න. හරි. ඕලන්ට ඉදිරියට තමයි වාහනේ ස්ටාර්ට් කරාම සද්දය නම් ඔක්කොම ඇහෙන්නේ. ඊටු ඒවා ගැන කතා ගන්න ඉන්ටීරියර් ගැන කතා ගන්න. ඕගොල්ලෝ මාත් එක්ක වාහනේ ඇතුළට. හරි. වාහනේ ඇතුළට ඕගොල්ලෝ නැග්ගාම මොහොත තමයි පේන්නේ. ඊට පස්සේ ඕගොල්ලන්ට වෙන තියෙන තන වුඩන් ෆිනිෂ් එකක් තියෙනවා හැමතැනම. වුඩන් ෆිනිෂ් එක තියෙන්නේ මේක ඕගොල්ලෝ දන්නවා ඇති. මේ වාහන ගොඩක් හදන්නේ ටුවරිසම් නැත්තම් දුර යන්න ටුවරිසම් වැඩවලට ඒ වගේ වට සැප පහසුවට යන්න. ටොයෝටා ආයතනයේ ඉතින් සැප පහසුව විතරක් බලලා නැහැ. ඕගොල්ලන්ට පේනවා ඇති ඇට්‍රැක්ටිව් ගතිය. හිත ඇදිලා යන බව පවා හොඳට මේ වාහනේ හදලා තිනවා. මට නම් මේ වාහනේ නැග්ගම කියන්න බෑ මේක 2002 වාහනයක් කියලා. එච්චරට හොඳ තත්ත්වයෙන් මේ වාහනේ තියෙනවා. ඕගොල්ලන්ට පේනවා ඇති. ඊට පස්සේ මෙතන සෙටප් එක ගද්දි සෙටප් එක තියෙන්නේ මේ ඔරිජිනල් ආපු සෙටප් එක. මෙතනට වෙනම සෙටප් එකක් දාලා තියෙන්නේ මේ විදිහට. ඊට පස්සේ ඔයගොල්ලන්ට මේ විදිහට තමයි ගියර් ලිෆ්ට් එක බලා ගන්න නම් වෙන්නේ. බ්‍රේක් එක පාගලා මේ තියෙන බටන් එක ප්‍රෙස් කරලා තමයි ගියර්ස් දාන්න ඕනේ. මේ විදිහට තමයි ගියර්ස් දාන්න තියෙන්නේ. පාක් එක, රිවර්ස් එක, නියුට්‍රල් එක, D එක, D එක කියන්නේ ඉස්සරහට යන එක දන්නවා හැමෝම. ඊට පස්සේ මෙතන L2 කියලා තියෙනවා. ඒ තියෙන්නේ කඳු වල යද්දි ඕගොල්ලෝ දන්නවා ඇති බ්‍රේක් එකෙන් යන්න හොඳ නැහැ. කඳු බ්‍රේක් එකෙන් යන්න හොඳ නැහැ. ඊට පස්සේ බ්‍රේක් අවුල් ගිහිල්ලා ගිනි අරන් අප්සෙට් වෙනවා. ඒවට තමයි L2 ඒව තියෙන්නේ. ඊට පස්සේ මේ හරියට ඉදිරියන් ඉතින් ලොකු වෙනස්කමක් නෑ. ඕන වාහනයක තියෙන ඔප්ෂන් තමයි තියෙන්නේ. ඕගොල්ලෝ දන්නේ නැති කොරියන් වාහනවල ලයිට් කන්ට්‍රෝල්ස් තියෙන වම් පැත්තේ. ඊට පස්සේ වයිපර් කන්ට්‍රෝල්ස් තියෙන්නේ දකුණු පැත්තේ. ජපන් වාහනවල ඔක්කොම තියෙන අනිත් පැත්තට. වයිපර් කන්ට්‍රෝලර්ස් දකුණේ. ඊට පස්සේ ලයිට් කන්ට්‍රෝලර්ස් වගේ විදිහට කොරියන් වාහනවල තිබ්බට ජපන් වාහනවල තියෙන්නේ වම දකුණ මාර්ගය. ඊට පස්සේ ඩෑෂ්බෝඩ් මීටර්ස් පැත්තට යන් අපි හොම්ම. හරි. ඊට පස්සේ ඩෑෂ්බෝඩ් මීටර්ස් පැත්තට එද්දි මෙතන RPM එක. RPM කියන්නේ මිනිත්තුවකට එන්ජින් කරගෙන වට ගන්න තමයි පෙන්වන්නේ. ඊට පස්සේ මෙතන ස්පීඩ් මීටර් එක. ඊට පස්සේ ඉතින් මෙතන ඉතින් නෝමල් විදියට තමයි ඔක්කොම දේවල් තියෙන්නේ. ෆුයිල් මීටර් එක, ටෙම්පරේචර් මීටර් එක. ඒ විදියට තමයි ඉතින් හැම දෙයක්ම මේකේ ඉන්ටීරියර් ගැන ලොකුට කතා කරන්නේ නැහැ. මොකද ඕන වාහනයක තියෙනව තමයි මේකට හම්බෙලා තියෙන්නේ. ඊට පස්සේ අපි ඩෝ එක පැත්තට යමු. ඉතින් මට ඩෝ එක ගැන කතා කරන්න තියෙන්නේ මේ විදියට පවර් ෂටර් සම්බෙලා දිනවා දොරවල් හතරටම. ඊට පස්සේ ඩෝර් ලොක් එක ඕල් ඩෝර් එක කියන්නේ දොරවල් ලොක් ඔක්කොම අන්ලොක් ලොක් අන්ලොක්
ඊට පස්සේ ෂටර් ලොක් එක මෙතනින් හම්බ වෙනවා. මට දැන් මතක් වුණා පොඩි දෙයක්. එක්කෙනෙක් මගෙන් අහලා තිබ්බා මල්ටි ෆන්ක්ෂන් කියන්නේ මොකක්ද කියලා. මල්ටි ෆන්ක්ෂන් කියන්නේ ඕගොල්ලෝ දැකලා ඇති මෙතන ස්ටීරින්ග් වීල් එකේ මේ සයිඩ් එකේ මේ සයිඩ් එකේ යටිනුයි සමහර ඒවා එනවා. ස්විච් ටිකක් එනවා. ඒකෙන් එන්නේ එක සයිඩ් එකක් එනවා සෙටප් එක කන්ට්‍රෝලර්ස් ටික ගොඩක් වෙලට ඒ ටික එන්නේ වම් පැත්තෙන්. ඊට පස්සේ ලෙෆ්ට් සයිඩ් එකෙන් ගොඩක් වෙලට එනවා වාහනේ කන්ට්‍රෝල්ස් ක්‍රූස් කන්ට්‍රෝල්. ඊට පස්සේ සමහර ඒවා වගේ මෙතන පැනල් එකක් තියෙනවා. ඒ පැනල් එක කන්ට්‍රෝල් කරන ඒවා ටික තමයි එන්නේ. ඒන ස්විච් වලින් කන්ට්‍රෝල් ගන්න පුළුවන් ඒකට තමයි අපි මල්ටි ෆන්ක්ෂන් කියලා කියන්නේ. ඊට පස්සේ මේ වගේ සන්වයිසර්ස් දෙකක් තියෙනවා. ඉතින් මට ඉන්ටීරියර් ගැන ඔහොම තමයි කතා කරන්න තියෙන්නේ නම් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මේ සීට් එකම ඔරිජිනල් සීට් තියෙන ඔයගොල්ලන්ට පේනවා ඇති. අවුරුදු 20ක් තාම ගත්තා වගේ තියෙනවා. මේ කිසිම දෙයක් මාරු කරලා නැහැ. ඔක්කොම ඔරිජිනල් තියෙන්නේ. එකක් දාලා තියෙනවා මෙතන රිවර්ස් එකට දාද්දී අර සද්දයක් ආවේ. පිටිපස්ස සෙන්සර්ස් ඒක තමයි ඒ. ඊට පස්සේ අපි පිටිපස්සේ පැසෙන්ජර් සීට් වල චුට්ටක් යන්. සෝරි මේ මට පිටිපස්සට යන්න කලින් පොඩි දේවල් ටිකක් තියෙනවා නේද කියන්න. මම පිටිපස්සට යන්න කලින් ඒ ටික කියලා ඉන්න. මෙතන ඇස්ලයිට් එක, මෙතන බ්‍රේක් එක නෝමල් ඒක කියන්න දෙයක් නැහැ. ඊට පස්සේ මම කියන්න තියෙන්නේ මෙතන තමයි තියෙන හෑන්ඩ් බ්‍රේක් එක. මම අර කිව්ව හෑන්ඩ් බ්‍රේක් එක මේ විදියට ඔන්න ඔය හෑන්ඩ් බ්‍රේක් අදින්නේ. මේක අදින්න තියෙන පාගන මොනවා ගන්න. ඊට පස්සේ ආයි හෑන්ඩ් බ්‍රේක් එක ඩවුන් ගන්න. අපේ හෑන්ඩ් බ්‍රේක් ඩවුන් ගන්න තියෙන්නේ මේක නම් අප් ගන්න වගේ තමයි තියෙන්නේ. එකපාරක් ඇතුළට පාගලා අතරින්. ඒක තමයි හෑන්ඩ් බ්‍රේක් ඩවුන් වෙන්නේ. ඊට පස්සේ ඔයගොල්ලෝ මෙතන බලා ගන්න පුළුවන් බොනට් එක අයින් එක. ඊට පස්සේ මෙතන තියෙනවා පිටිපස්සේ ඩිකී එක අයින් එක. ඊට පස්සේ එතන චූරි ස්විච් එකකින් මෙතන තියෙනවා පෙට්‍රල් ටැංක් එක අයින් එක. පෙට්‍රල් ටැංක් එකේ කවර් එක අයින් කරන එක. ඊට පස්සේ මෙතන පිටිපස්සේ බොනට් එක ඊපස්සේ ඩිකී එක. ඉතින් මං එහෙම යන්න හිතුවා පිටිපස්සේ පැසෙන්ජර් සීට් වලට. අපි මේ පිටිපස්සේ පැසෙන්ජර් සීට් වලට එමු. හරි මම පිටිපස්සේ පැසෙන්ජර් සීට් වලට ආවා. එද්දි මෙතන පවර් වින්ඩෝ ඉස්සරහදී කිව්ව විදිහට නෝමල් දොරක් තියෙන්නේ. නෝමල් දොරක් කිව්වට ඉතින් අවුරුදු 20ක් පරණ දොරක්. ඊට පස්සේ මෙතන මැදට එද්දි මෙතන සිගරට් බොන කවුරු හරි යනවා නම් සිගරට් කුඩු දාන්න තමයි මෙතනදී. ඒත් ඉතින් අපි මොනවද කරන්නේ ඉතින් කාසි තමයි ඔයගොල්ලෝ දාන්නේ. ඊට පස්සේ මෙතන තියෙන බොටල් හෝල්ඩර් දෙක. මෙතන එකයි. ඒවත් කැඩලා නැහැ. ජපාන් වල ක්වොලිටි ඔයගොල්ලන්ට හිතා ගන්න පුළුවන් ඒකනොත්. පිටිපස්සෙන් බලුවාම ඉස්සරහා පේන ලුක් එක කොහොමද කියලා ඔයගොල්ලන්ට දැන් බලා ගන්න පුළුවන්. පිටිපස්සේ පැසෙන්ජර් සීට් ගැන ඉතින් මට ඕම තමයි කතා කරන්න තියෙන්නේ. ඉතින් ඊට පස්සේ මම වාහනය ගැන කතා කරනවා නම් ඔයගොල්ලන්ට පේන්නේ නැති මම අත තිබ්බම මේක පස්සට ආවා. ඔයගොල්ලෝ දන්නේ නැති කැඩිලා කියලා. කැඩිලා නෙමෙයි. ඒක ඇඩ්ජස්ටබල් දෙකම ඔයගොල්ලන්ට දෙකම නම් හම්බෙන්නේ නැහැ. මේක විතරක් ඇඩ්ජස්ටබල් විදිහට හම්බ වෙනවා. අපි ඊට පස්සේ එන්ජින් එක ගැන කතා කරමු. නැත්තම් ඩිකේ ගැන කතා කරලා එන්ජින් එක ගැන කතා කරද්දි කට්ටියට බෝරින් වෙනවා. ඒකයි එහෙම කියන්නේ. එන්ජින් එක ගැන ටක් ගාලා කතා කරලා පිටිපස්සට යන්න. හරි මම ඉස්සෙල්ලා ඔයගොල්ලන්ට පෙන්නන්න බෝඩ් එක ඇරියා. එහෙම තමයි තියෙන්නේ. මේකෙත් ඉතින් වෙනදා කියනවා වගේම ඉතින් කූරක් තමයි හම්බෙලා තියෙන්නේ. මේ විදිහට කැරි දෙයක් හම්බෙලා දිනවා ඕන වැඩිපුර උස්සන්න. වැඩිපුර මට ඕන. ඉන්න ඔය විදිහට උස්සනවා. ඊට පස්සේ එන්ජින් එක වලින් බල ගන්න පුළුවන් හොඳට ලොකෝට පිරලා තියෙනවා. අපි ලං කරලා පෙන්නමු. හරි.
එන්ජින් එක හොඳම ඔයගොල්ලෝ ළඟට පේන්නේ ඔය තියෙන්නේ Toyota ආයතනය විසින් ප්‍රීමියෝ එකට ගහපු 2009 එන්ජින් එක. ඔයගොල්ලන්ට ඔය විදිහට තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. අද වෙනකන් ආව ප්‍රීමියෝ වලත් ලොකු වෙනසක් නැහැ නැත්තේත් නැහැ. ප්‍රීමියෝ හයිබ්‍රිඩ් එකවත් එනවා මම දන්නේ විදිහට. ලොකු වෙනසක් නැත්තේත් නැහැ. ඉතින් ඒ මේ අවුරුද්දේ ওই විදිහට තමයි එන්ජින් එක හම්බෙන්නේ. ඕගොල්ලන්ට බලන්න ඕන විතර VVT i එන්ජින් එක තමයි මේකේ නම. එන්ජින් එකේ නම VVT i. ඊට පස්සේ 4 cylinder 16 valve. ඒ කියන්නේ එක cylinder එකකට valve 4 ගානේ හම්බලා තියෙනවා. ඊට පස්සේ මේක ගැන කතා කරද්දී මේ වාහනේට ABS brake හම්බලා තියෙනවා. ඊට පස්සේ එන්ජින් එක ගැන ඔය වගේ පොඩි දේවල් තමයි කතා කරන්න තියෙන්නේ. මට මේකේ හෝස් පවර් එක ගැන හොයාගන්න බැරි වුණා. ඒ වුණාට ගොඩක් අය හිතන් ඉන්නවා CC ගානයි හෝස් පවර් කියන්නේ දෙකම එකක් කියලා. ඒක ලොකු වැරදීමක්. මොකද කියනවා නම් CC ගාන කියන්නේ වෙන එකක්, හෝස් පවර් කියන්නේ වෙන එකක්. CC ගාන කියන්නේ සිලින්ඩර් එකේ බෝර් එකේ ප්‍රමාණය, බෝර් එකේ සයිස් එක. එන්ජින් ධාරිතාව කියන්නේ අන්න ඒක. ඊට පස්සේ හෝස් පවර් කියන්නේ අශ්ව බලය කියන්නේ වාහනයට කොච්චර බලයක් වාහනේ ධාවනය කරන්න කොච්චර බලයක් එකපාර දෙන්න පුළුවන් දින එක තමයි හෝස් පවර් කියන්නේ. ගොඩක් අය පටලව ගන්නවා ඒක. ඒකයි කිව්වේ. ගොඩක් අය කියන්නේ ඉතින් මාත් දැන් අවුරුදු 3-4 කලින් හිටියේ එහෙම. ඒකයි කිව්වේ. ඉතින් මම එන්ජින් එක වහගන්නම්. ඊට වඩා දෙයක් එන්ජින් එක ගැන කතා කරන්නේ නැහැ. එන්ජින් එක වහගෙන අපි යමු කලින් කිව්වා වගේ පිටිපස්සට. Okay guys, මම පිටිපස්සට ආවා. පිටිපස්සට ආවම තමයි ඉස්සරහින් ඕගොල්ලන්ට ඉස්සෙල්ලා අරන විදිහට පෙන්නන හින්දා නිකන් මරනවා. මම වහගන්නම්. නැත්තම් පිටිපස්සෙන් කෙලින්ම ආනවා නම් ඕගොල්ලන්ට මේ විදිහට කිලිගේ පේන ඇති මේ උඩින් නම් කව එකක් දාලා තින්නේ. මෙන්න මෙතන තියෙනවා ඩිකි ඕපන් ලොක් එක. ඒක මේ විදිහට අන්ලොක් කරලා තමයි කී එක අරින්නේ. මේ විදිහට කී එක දාලා ඊට පස්සේ ඕගොල්ලන්ට පේන ඇති සයිස් එක මේකේ ලැගේජ් සයිස් එක ගොඩක් ලොකුට හම්බෙලා තියෙනවා. ඊට පස්සේ මේකේ අපි කතා කරමු තව ටිකක් ලං වෙලා. ඊට පස්සේ මේ දෙපැත්තේ ඕගොල්ලන්ට මේ අයින් වල බලා ගන්න පුළුවන්. මේ විදිහට පොඩි පියනක්. ඒ පියන තමයි මෙතන ලයිට් ටැබ් මොකක් කර පිච්චුනොත් එම කෑලි ගලව දඟලන්න ඕනේ නැහැ. පිටිපස්සෙන් දාන්න පුළුවන්. ඊට පස්සේ මේ ෂීට් එක අයින් කරලා බලමු. ෂීට් එක අයින් කරන් පස්සේ මේ විදිහට මේ වගේ ෂීට් දෙකක් තියෙනවා. ෂීට් කෑලි දෙකක් තියෙනවා. ඊට පස්සේ මෙතන ප්ලාස්ටික් එක අයින් කරලා ඔයගොල්ලන්ට ස්පෙයා විල් එක බලා ගන්න පුළුවන්. මේ ටූල් කිට් එක. මේ ටූල් කිට් එක. ඊට පස්සේ ඔයගොල්ලන්ට වෙන විදිහට මේ වගේ ලොකු ඉඩක් හම්බලා දිනවා පිටිපස්සෙන්. ඉතින් 2002 ප්‍රීමියෝ එකක් ගැන ඉතින් ඔයිට වඩා කුමන කතාවද කියන්න තමයි මට තියෙන්නේ. ඊට පස්සේ මේකේ පළල ඒ කියන්නේ ඉස්සරහා ඉඳන් පස්සට දිග පළල නෙමෙයි දිග මීටර් 4.6ක් මීටර් 4.5ක් වගේ තමයි හම්බෙන්නේ. මීටර් 4.5ක් කියන්නේ සාමාන්‍යයෙන් හොඳ ප්‍රමාණයක වාහනයක්. ඉතින් මට ඔය වගේ තමයි 2002 ප්‍රීමියෝ එක ගැන කතාව කියන්න තියෙන්නේ. ඉතින් තව මේ වගේම හොඳ වෙහිකල් රිවිව් එකක් අරන් ඉන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මාත් එක්ක දිගටම රැඳිලා ඉන්න. තවත් එක වීඩියෝ එකක් හම්බ වෙනවා.